මගේ කාලය ඇතුළත ගෙනාපු විශිෂ්ටතම නීතිය හැටියට මම දකින්නේ ගිය අවුරුද්දේ ගෙනාපු 2025ක් පහදරන අපරාධිකින් උත්පාදිත දේපොළ පිළිබඳ පනත. මේ පනත තමයි මගේ මේ රාජකාරී කාලය තුල දශක 3මාරක කාලය තුල ශ්‍රී ලංකා ව්‍යවස්ථාදායකගේ ගෙනාපු අපරාධ නීතියට අදාළ උත්තරීතරම හොඳම විශිෂ්ටතම නීතිය හැටියට මම සලකන්නේ. lens මේ පනත ගෙනල්ලා තියෙනවා. මේ පනත අනුව එහෙම එක පැත්තකින් අපිට මද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් අහුණාම ජාවාරම්කාරයෙක් මේ කුඩු බොන මිනිස්සු නෙමෙයි. එක පැත්තකින් යාට උසාවි දාලා ඒ විමර්ශනය යනවා මරණීය දඬුවම දක්වා දඬුවම් දෙන්න. හැබැයි අනිත් පැත්තේ අපේ තියෙනවා නීති විරෝධී වත්කම් දේපොළ උපයා ගැනීම කොට්ටාශය කියලා එකක් දැන් අලුතින් ආරම්භ කරලා තියෙනවා. මේක මගින් විමර්ශනයක් කරලා මේ පනතේ තියෙන විශිෂ්ටත්වය තමයි මේ පනත එන්න පෙරදී වුණා නීති විරෝධී ක්‍රියාකාරකම් සිදු කරගෙන ගිහිල්ලා ධනය උපයලා තියෙනවා නම් ලංකාවේ විතරක් නෙමෙයි ලංකාවේ පුරවැසියෙක් සම්බන්ධයෙන් පිටරටක තියෙන ධනයක් වුණා රාජ්‍ය සත්ත්ව කිරීමේ හැකියාවක් තියෙනවා ඔහුගේ වර්තකාරීත්වය නොසලකා මේ දේපොළ ඉඩමද අපාර්ට්මන්ට් එකද බස් එකද බැංකු තියෙන ගිණුමක්ද ස්ථාවර තැන්පතුද රාජ්‍ය සත්ත්ව කරන්න හැකියාවක් තිබේ ඒක තමයි මේක විශිෂ්ටතම නීතිය කියලා කියන්නේ. ඉතින් ඒක අපේ කාර්යභාරයක් අපි ඉෂ්ට කරනවා. අපි ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම හෙට දිනේදී මේ සමාජයට තව එක්කෙනෙක් කෙනෙක් වළක්වන්න ගම්මට්ටමින් මතවාදයක් හදන්න ඕනේ. දෙමව්පිය බලන්න ඕනේ තමුගේ පුතා කවුද ආශ්‍රය කරන්න කියලා. වැඩිපුර සල්ලි ගෙනියනවා නම් ඇයි ගෙනියන්නේ කියලා. හැම වෙලේම මේ උපදෙස් දුන්නොත් අපිට මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන ප්‍රමාණය තව අවුරුදු 5ක් යනකොට 0 කරගත්තොත් මේ ඉන්න ඇබ්බැහි වෙලා තියෙන ප්‍රමාණය පුනරුත්ථාපනය කරගත්තොත් ඉල්ලුම අඩු වෙනවා. එතකොට ඩුබායි නෙමෙයි ප්‍රංශේ නෙමෙයි මොන රටේ ඉඳලා මද්‍රව්‍ය වුවත් වැඩක් නැහැ ගන්න මිනිස්සු නැත්තම්.